හරි. ඕගොල්ලෝ හැමෝම වාහනවල ගිහිල්ලා තියෙනවා. කෝච්චි වල, කාර් වල, මෝටර් බයික් වල, සමහර ප්ලේන් වල ගිහිල්ලා තියෙනවා. ඒ හැම අවස්ථාවලදීම ඕගොල්ලන්ට දැනලා ඇති ඕගොල්ලන් එක ස්ථානයක සිට තවත් ස්ථානයකට ගමන් කරනවා. මට හොඳටම විශ්වාසයි මෙතන සිටින බහුතරයක් දෙනා ක්‍රිකට් ගහලා ඇති, සමහර වෙලාවට ක්‍රිකට් බලලා ඇති. එතකොට එහිදීත් ඔයගොල්ලෝ දැකලා ඇති යම්කිසි පුද්ගලයෙක් දුවගෙන ඇවිල්ලා බෝලයක් විසි කරලා එතකොට එහා පැත්තේ කියලා ඉන්න පුද්ගලයා එම හයියෙන් එන බෝලෙට පහර එල්ල කරනවා. එතකොට මේ ඉදිරියට ගමන් කරන බෝලය මේ ආපු පැත්ත වෙනස් කරලා වෙනත් පැත්තකට ගමන් කරනවා. සමහර වෙලාවට බිම දිගේ නිකන් ඉරක් වගේ නිකන් රේඛීයව ගමන් කරනවා. සමහර වෙලාවලද හොඳ 6 පාරක් එහෙම ගහපුවම උඩින් ගිහිල්ලා වක්‍රාකාරව ගමන් කරලා ගිහිල්ලා වැටෙනවා ස්ටෑන්ඩ්ස් වලට. ඒ ස්ටෑන්ඩ්ස් වල කියන්නේ මේ එතන ප්‍රේක්ෂකයන් ගාවට වැටෙනවා. එතකොට ওই විදිහට විවිධාකාර චලිත ඔයගොල්ලෝ ජීවිතේ දැකලා තියෙනවා, අත්විඳලා තියෙනවා. සමහර විට ඔයගොල්ලෝ කෝච්චියක් පැත්තකින් ඉඳන් බලන් ඉඳලා තියෙනවා. ඒ කියන්නේ ඔයගොල්ලෝ දකිනවා කෝච්චි රේල් පාර අයින් ඉඳන් බලන් ඉතින් ඔයගොල්ලන්ට පේනවා කෝච්චියක් රේල් පාරේ ගමන් කරනවා. සමහර විට ඔයගොල්ලෝ දැකලා ඇති මේ කෝච්චිය ඇතුළේදී වටේ තියෙන ඒ කියන්නේ ගස්, ගෙවල් වගේ වටේ තියෙන වස්තු කෝච්චියට සාපේක්ෂව ගමන් කරනවා. ඒ විදිහට සමහරට ඔයගොල්ලන් චලිතයක් නිරීක්ෂණය කරලා ඇති. දැන් අපි මෙතෙක් ඔයා සාකච්ඡා කරන නිකන් රේඛීය ගමන් කරන චලිත කියන්නේ ඒ විතරක් නෙමෙයි. ඕගොල්ලෝගේ ගෙදර ෆෑන් එකක් ඇති. විදුලි පංකාවක් ඇති. නැත්තම් බ්ලෙන්ඩර් එකක් ඇති. ඒතර මේ වගේ වස්තු වල ඔයගොල්ලෝ දැකලා ඇති, මේ වගේ උපකරණ වල ඔයගොල්ලෝ දැකලා ඇති. එහෙම චලනය සිදු වෙන්නේ වෘත්තාකාර පතයක. නැත්තම් රවුමට කියලා කියනවා. ওই විදිහට විවිධාකාර චලන වර්ග, චලිත වර්ග මේ ලෝකේ තියෙනවා. දැන් ඒ වලින් අපි මේ භෞතික විද්‍යාව පාඩම පටන් ගන්න අපි සාකච්ඡා කරමු සරල රේඛීය චලිතයන් ගැන. මම ඉස්සෙල්ලා කිව්වා භ්‍රමණ චලිත තියෙනවා. දැන් මේ තියෙන වගේ ෆෑන් එකක්. ඕගොල්ලන්ට පේනවා ඇති මෙහි තියෙන මේ මධ්‍ය ලක්ෂයක් හරබටා මේකේ තියෙන තටු රවුමට වෘත්තාකාර පතයක ගමන් කරනවා. මේ මොකද්ද? මේ තියෙන්නේ අපේ සූර්යග්‍රහ මණ්ඩලයේ ෆොටෝ එකක්. නැත්තම් ඡායාරූපයක්. ඒතර සූර්යග්‍රහ මණ්ඩලයේ තියෙන විශේෂත්වය මොකද්ද? ඒ තමයි මේ මැද්දේ තියෙන ඉර වටේට මෙම ග්‍රහලෝක වෘත්තාකාර පතවල ගමන් කරනවා. ඒ විතරක් නෙමේ ඕගොල්ලෝ දන්නවා ඇති මෙම ග්‍රහලෝකයක් ගත්තාම ඒ ග්‍රහලෝකයේ අක්ෂය වටා මේ විදිහට වෘත්තාකාර පතේ ගමන් කරනවා. ඒතර තියෙන මෙහි තියෙන විශේෂත්වය තමයි තමන් වටේ කැරකෙමින් මේගොල්ලෝ ඉර වටා ගමන් කරනවා. ඒකට අපි කියනවා පරිභ්‍රමණයක් කියලා. ඔයගොල්ලන් ගොන්න දැනුම පිණිස මම තව දෙයක් කියන්නම්. මේ අපේ සූර්යග්‍රහ මණ්ඩලයේ තමන්ගේ තියෙන මිල්කි වේ නැත්නම් මේ එතන විශ්වයේ ශීරපතේ වටා යම් කිසි ගමන් මාර්ගයක මේ විදිහටම ගමන් කරනවා. ඒකට එහි තියෙන වඩාත් සංකීර්ණ වූ ගමන් පතයක්. ඒක ගැන අපි මේදී සාකච්ඡා කරන්න කොහෙත්ම බලාපොරොත්තු වෙන්නේ නැත. මේ මොකද? ඔයගොල්ලෝ දැකලා ඇති ඔර්ලෝසු බට්ටා. අවලම්බක කියලා කියන්නේ මේ වගේ අවලම්බක. මෙහිදී තියෙන විශේෂත්වය තමයි මෙයා වෘත්තාකාර පතයක ගමන් කරන්න උත්සාහ කරනවා. නමුත් කවදාවත් ඒ අර වෘත්තාකාර පතයක තියෙන අංශක 360 සම්පූර්ණ කරගන්න මෙයාට හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා මෙයා එක යම් කිසි දුරක් ගිහිල්ලා ආපහු අනිත් පැතරල්ලා ඒ වගේම දුරක් එනවා. මේ විදිහට මෙයා යලි ආවර්තනය වෙමින් මේ වගේ ගමන් පතයක ගමන් කරනවා. අපි මේකට කියන ඔසිලේෂන් නැත්නම් ආවර්තනය කියලා. ආවර්තනය කියන්නේ පුන සිද්ධ වෙනවා කියලා. ආපහු සිද්ධ වෙනවා. එතකොට එවැනි වස්තුන් වල තිබෙන පිටිපස්සේ එවැනි වස්තුන් වල චලිතයේ තියෙන භෞතික විද්‍යාවට අපි ඉදිරියේදී ගමන් කරමු. දැනට අපි එහෙම චලිතයක් තියෙනවා කියන එක ගැන විතරක් දැනගෙන තියාගමු. දැන් මම කලින් සාකච්ඡා කරා විවිධ චලිත ගැන සාකච්ඡා කරද්දී මේ වගේ කෝච්චියක් ගමන් කිරීම ගැන. කෝච්චියක් ඔයගොල්ලෝ දන්නවා ගෙලින් තියෙන පාරක නම් කෝච්චිය බොහෝම ස්ට්‍රේට් නැත්නම් ඒක රේඛීයව ගමන් කරනවා මේ ආකාරයට. සමහර වේග පන්දු යවන්නන් අපි හැමෝම දන්න ප්‍රසිද්ධ වේග පන්දු යවන්නේ කියන ලසිත් මාලිංග. ඒ වගේ ලසිත් මාලිංග බෝලයක් දාද්දී ඔයගොල්ලෝ සමහරට දැකලා ඇති කැමරාවෙන් බෝලේ ඉරක් වගේ කෙලින්ම ගමන් කරනවා කෙලින්ම විකට්ටුව කරා. අන්න ඒ වගේ චලිත ගැන තමයි අපි දැන් මේ අවස්ථාවේ සිට සාකච්ඡා කරන්න යන්නේ. දැන් ඔයගොල්ලෝ කල්පනා කරනවා ඇති ඇයි අපි මේක ගැන මෙහෙම සාකච්ඡා කරන්න යන්නේ? මොකද්ද මේකේ තියෙන වැදගත්කම කියලා. ඇත්තටම මෙහි තියෙන වැදගත්කම තමයි අපි මේ වගේ චලිතයක් විද්‍යාත්මකව හැදෑරුවාම අපිට හැකියාවක්
සිදු හැකියාවක් තියෙනවා යම් කිසි චලිතයක් සිදු වෙද්දී අපිට ඒක විද්‍යාත්මකව පැහැදිලි කරන්න. ඒක වගේ විද්‍යාත්මකව පැහැදිලි කරපුවාම අපිට හැකියාවක් තියෙනවා සමහර අවස්ථාවලදී ඒ චලිතෙන් එහාට මොකද වෙන්නේ? ඒකෙන් ලැබෙන අපිට ප්‍රතිඵලය කොහොමද කියලා ඉගෙන ගන්න. මේක භෞතික විද්‍යාවේ ඉතාමත්ම වැදගත්. ඒ විතරක් නෙවෙයි ඕගොල්ලන්ගේ O level පේපර් එක ගත්තාම මේක ඉතාමත්ම වැදගත් අනිවාර්යයෙන්ම ප්‍රශ්න අහන කොටසක්.